නැගෙනහිර දිශාවට මුහුණලා තිබෙන නිවසක ප්‍රධාන දොර තැබීමට සුදුසුම ස්ථානයක් ගැන තමයි මම ඔබට කියලා දෙන්න යන්නේ. වාස්තු ශාස්ත්‍රයේ පාද මණ්ඩල ක්‍රම 32ක් තියෙනවා. මේ අතරින් පරම සායක මණ්ඩල ක්‍රමය තමයි නිවසකට සුදුසුම පාද වින්‍යාස ක්‍රමය. පරම සායක මණ්ඩල ක්‍රමයේදී අපි නිවසක දිග සහ පළල සමාන කොටස් 9කින් බෙදා ගන්නවා. මෙහෙම බෙදුවම නැගෙනහිර බිත්තියේ ඊශාන කෙළවරේ සිට ගිනි කොන දෙසට තියෙන දෙවන පාදය තමයි පර්ජන්‍ය කියන පාදය. පර්ජන්‍ය පාදය නිවසක ප්‍රධාන දොර තැබීමට ඉතාමත්ම සුදුසු පාදයක්. පර්ජන්‍ය පාදයට නම ලැබෙන්නේ ඊට අධිපති පර්ජන්‍ය කියන දේවතාවගෙන්. පර්ජන්‍ය කියන්නේ වැස්සට, ගිගිරුමට ඒ වගේම අකුණු සැරට අධිපති දෙවියන්. බෞද්ධ මූලාශ්‍රවලට අනුව සංයුක්ත නිකායේ පජ්ජුන්න දීතු සහ චුල්ල පජ්ජුන්න දීතු සූත්‍රවල සඳහන් වෙන පජ්ජුන්න නැත්තම් වැස්ස වලාහක දෙවියන් කියන්නේත් මේ පර්ජන්‍ය දේවතාවන්ම තමයි. පර්ජන්‍ය වැස්ස ලබා දී ගංගා ඇලදොල පුරවලා ඒ වගේම පොළව සාරවත් කරලා මිනිසුන්ට, සතුන්ට සහ ශාකවලට ජීවය ලබා දෙන්නා විදිහට සලකනවා. මේ පාදය තුල ප්‍රමුඛව ස්ත්‍රී ශක්තියින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ පාදයේ ප්‍රධාන දොර තැබුවොත් ඔබට වාසනාවන්ත දියණියන් බලාපොරොත්තු වීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔබේ නිවසට සෞභාග්‍ය සහ ආර්ථික ස්ථාවරභාවය බලාපොරොත්තු වෙන්න පුළුවන්.